අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මම දිසාම් බ්ලොග් ශ්‍රී ලංකා. දැන් ඔබට පේනවා ඇති අපට සබහා දහමෙන් දෙන දායාදයක් මේක. මේ රූපය දිහා බලනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක ඇවිල්ලා වැල්බත ලලයක්. මේ ඔයගොල්ලන්ට බලන්න මේකෙන් යම්කිසි රූපයක් ඔයගොල්ලන්ටම ඇවිල්ලා පේනවා ඇති. එතකොට බලන්න දැන් මේ ඔය යට තියෙන්නේ නෙට්ට පැත්ත. උඩ තියෙනවා මේක සාමාන්‍යයෙන් ස්ත්‍රී ඒ අයට ආවේනික දෙයක්. ඊළඟට ඉස්සරහින් තියෙනවා පුරුෂයන්ට ආවේනික දෙයක්. ශරීරයේ අංග උපාංග ඔයගොල්ලෝ දකිනකොට තේරෙනවා ඇති. මේක බලන්න හොඳට. ඉතින් මෙහෙම දේවල් නිර්මාණය වෙන පුදුමයි නේද? මේක ඔබලට බලන්න තමයි මම මේක දැම්මේ වීඩියෝ එක. දැන් මෙතන පේනවා ඇති මේ පුරුෂයෙක්ගේ. ඉතින් මෙතන කාන්තාවන්ගේ එකක්. ඉතින් මේවා සබහාදහමෙන් නිර්මාණය වෙන දේවල්, පොළොවේ යට නිර්මාණය වෙන දෙයක්. ඉතින් ඔයගොල්ලෝ තව දේවල් දැකලා ඇති මං හිතන්නේ අටපට්ටමයි වගේ channel වල. ඉතින් මම මේකත් පොඩ්ඩක් දැම්මා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න ඒක පුදුමයි නේද? ඉතින් පරිසරයේ නිර්මාණය වෙන දේවල් බලන්න. ඒක ලස්සනට ඒ ආකාරයෙන්ම ස්ත්‍රීන්ගේ ඒ නිර්මාණය වෙලා තියෙනවා. පුරුෂයෙක්ගෙත් ඒ වගේ බලන්න සම්පූර්ණම ඒ දෙක තමයි පිටලා තියෙන්නේ මේක. මේ වැල්බත ලලයක් තාට ලං කරලා පෙන්නනම්. නොම තමයි ඒක ඔයගොල්ලෝ බලන්න වීඩියෝ එක. අස්සන්ටම පිටලා තියෙනවා. බලන්න මේ පැත්තේ මේ පිටිපස්සට තියෙන නෙට්ට පැත්ත පිටිපස්ස. මේ ඉස්සරහට තියෙන්නේ බලන්න ඒක. සාමාන්‍යයෙන් දෙකම පිටලා තියෙනවා මෙතන. දැන් කාටවත් නැහැ කියන්න බෑ. මේක මේ හොඳට බැලුවොත් තේරෙනවා ඇති. බලන්න කොයිතරම් දේවල් පොළොවේ යට නිර්මාණය වෙනවද. ඉතින් මෙහෙම නිර්මාණය වෙන දේ ඒකත් පුදුම සහගත දෙයක්. හොඳයි නම් වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. මේක බලන්න හොඳට බලන්න. වැල්බත ලලයක පිහිටීමක් මේක පොළොවේ යට. ඒ ආකාරයෙන්ම පිටලා තිනවා කාන්තාව සහ පුරුෂයන්ගේ අංග උපාංග ලස්සනටම පිටලා තිනවා. තාටේ ලං කරලා පෙන්නන්න බලන්න. හොඳයි, බොහොම ස්තුතියි. දිසාම් බ්ලොග්ස්.